ජාතිකුල මල ආගම් භේදයකින් තොරව හැමෝගෙම සිත්වලට සැනසීම ළඟා කරලා දුන්න අපේ මහා ලොකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රිමංගල්‍ය සමරන වෙසක් පුර පුන් පසළොස්වක පෝය දවසේ අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා අපේ ගෙදර වෙසක් සමරවුවේ කොහමද කියලා ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තමයි අද බ්ලොග් එකක් අරන් ආවේ. ඉතින් මගේ ආදරණීය යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් මම හිතනවා ඔයගොල්ලොත් හරි ලස්සනට සතුටින් ශ්‍රද්ධාවෙන් මේ වෙසක් උත්සවය සමරන්න ඇති කියලා. වෙසක් උත්සවය කිව්වහම ඉතින් අපිට මුලින්ම මතක් වෙන වෙසක් කූඩුනේ. ඉතින් ලොකු පුංචි අපි කවුරුනත් කැමති වෙසක් උත්සවයට හරි ලස්සන වෙසක් කූඩුවක් හදාගන්න. ඉතින් හැම අවුරුද්දකම වගේම ඉතින් මේ අවුරුද්දෙත් අපි තුන්දෙනා එකතු වෙලා ලස්සන වෙසක් කූඩු ටිකක් හදාගත්තා. ඉතින් අපි හැම අවුරුද්දකම වගේම අටපට්ටම් වෙසක් කූඩුවක් තමයි හදාගන්නේ. ඉතින් ලොකු නිර්මාණ මේකට ඇතුළත් කරන්නේ චාම් විදිහට හරි ලස්සනට සුදු වර්ණ යොදාගෙන තමයි වෙසක් කූඩු අපි හදාගන්නේ. හැම අවුරුද්දකම වගේ අපි සුදු වර්ණය තමයි යොදාගත්තේ වෙසක් කූඩු ටික අලව ගන්න. ඉතින් මේ පාර අවුරුද්දේ අපි තවත් ඉතින් අලුත් වර්ණයක් එකතු කරගත්තා. මොකද චූටි දෝනියා ඉතින් ආසාවට ඉල්ලුවා රතු පාට කොලයක් ඕනේ කියලා. ඉතින් අපි රතු පාට සව් කඩදාසිත් අපේ මේ පාර වෙසක් කූඩු සරස ගන්න එකතු කරගත්තා. ඉතින් චූටි දෝනිගේ අප්පච්චි දෙන්න එකතු වෙලා එළිය පුංචි සැරසිලි ටිකක් තිබුණා. ඒ ටික දෙන්නා කරනකම් අන්න ඉතින් මං වෙසක් කූඩු ටික ඔක්කොම අලවලා ඉවර කරගත්තා. වෙසක් සැරසිලි ටික ඉවර කරගත්තට පස්සේ ඉතින් අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා ඔන්න ඉතින් මේ පොය දවසේ පුංචි පින්කමකුත් කරගත්තා. ඉතින් මෙදා පාර අපේ ජම්බු ගහේ අස්වැන්න හොඳට තිබුණා. ඉතින් මීට කලින් 3 වතාවක් තමයි මේ ගහේ ජම්බු හැදුනේ. මොකද තාම මේක පොඩි පැලයක්. ඉතින් මෙදා පාර ගොඩක් මේකේ ජම්බු අස්වැන්න තිබ්බ හින්දා අපි ඉතින් හිතුවා මේ ගහේ ජම්බු ටික ඉතින් හැමෝමත් එක්ක බෙදා හදාගෙන කමු කියලා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් තරම් ජම්බු කඩලා ගමේ අයටයි අපේ ගේ ළඟින් යන අයටයි ඔන්න පුංචි ජම්බු දන්සලකුත් ඉතින් දීලා ලොකු පිනක් කරගත්තා. අපි තුන්දෙනාත් එක්ක ඉතින් උදේ ඉඳන් මහන්සි වෙලා අපේ පුංචි පවුල ඇතුලේ අපි තුන්දෙනා එකතු වෙලා හදාගත්ත ලස්සන වෙසක් කූඩු ටික විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා තියෙන දිහා ගොඩක් හරි ආසාවෙන් හිතේ සැනසීමෙන් අපි තුන්දෙනා ගොඩාක් වෙලා බලාගෙන හිටියා. ඉතින් මේ ආමිස පූජාවෙන් අපි ආලෝකමත් වෙනවා වගේම තමයි මේ සංසාර ගමන කෙටි කරගන්න නම් ප්‍රතිපත්ති පූජාවටත් මුල් තැන දෙන්නම ඕනේ. ඔන්න ඉතින් මේ වෙනකොට අපි තුන්දෙනා පන්සල් යන්නත් ලෑස්ති වෙලා තමයි හිටියේ. ඉතින් මම පන්සලට ගිහිල්ලා නම් වීඩියෝ කරේ නෑ. මොකද හිතේ සැනසීමෙන් සද්ධාවෙන් වඳින්න ඕන තැනක්නේ පන්සල කියන්නේ. ඉතින් මම එතන වීඩියෝ කරේ නෑ. ඔන්න ඉතින් පන්සලට ගිහිල්ලා වැඳලා එන ගමනේ අපිට ඉතින් දන්සලකුත් හම්බුණා. ඉතින් අපි ඒකටත් ගිහිල්ලා දන්සලුත් වැඳලා ඔන්න ඊළඟට ගියේ අපේ ගමට කිට්ටුවම තියෙන ටවුන් එකේ ලස්සන පහන් කොඩු නිර්මාණයක් බලන්න. ඇත්තටම මේක නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවා නම් විශිෂ්ටතම නිර්මාණයක්. ගම්පල පැත්තේ ආපු කෙනෙක් නම් ඔන්න මේ පහන් කූඩුව බලන්න ඇති. ඉතින් හරිම ලස්සනයි. අපි එතනත් ගොඩාක් වෙලා මේ පහන් කූඩුව දිහා බලාගෙන හිටියා.
ගම්පල හින්නාරන්දනිය ප්‍රදේශයේ තිබ්බ ඒ ලස්සන පහන් කෝඩුවත් බලලා අපි තුන්දෙනාත් එක්ක ඉතින් ඊළඟට ගියේ ගම්පල තියෙන තවත් ලස්සනම තැනකට. ඉතින් මේක දැක්කහම ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ මේ කොහෙද කියලා. මේ තමයි අම්බුලුවාව. ඉතින් අම්බුලුවාවේ වෙසක් කලාපයක් තියෙනවා කියපු හින්දා ඔන්න අපි තුන්දෙනාත් එක්ක ගියා. ඉතින් භක්ති ගීත ප්‍රසංගයක් පුංචි පුංචි වෙසක් කෝඩු නිර්මාණ කීපයකුත් තිබ්බා. ඒ අතරේ ලස්සන තොරණකුත් තිබුණා. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ගිහිල්ලා ඔන්න ඒකත් බලලා ආවා. හරි මොනවා වුණත් ඔයාලා කරලා තියෙන්නේ හරි අපූර්ව වැඩ. කොහෙද ආවේ? ඒ ධනුෂ්කට අපි මෙන්න මෙහෙම කියමු. කොහෙද ආවේ? රෑ කියලා බැලුවේ නෑ. ඉතින් අපිට අයිස්ක්‍රීම් දාන්සලක් වඳින්න බැරි වෙච්ච හින්දා ඔන්න අපිට ඉතින් අයිස්ක්‍රීම් ෂොප් එකකින් අපේ හස්බන්ඩ් අපි දෙන්නට අයිස්ක්‍රීමුත් අරන් දුන්නා. ඉතින් ඕකත් කාලා අපි ඊළඟට ආවේ තවත් පහන් කුඩු නිර්මාණයක් බලන්න. මේක තිබුණේ ගම්පල චක්කින්නාරාම විහාරස්ථාන භූමියේ මට මතක හැටියට. ඉතින් ඒකත් හරිම ලස්සන වෙසක් පහන් කෝඩුවක්. අපි ඉතින් මේකත් බලලා තව තැනකට ගියා. ඉතින් මේ පහන් කෝඩුව ඔයාලත් බලන්නකෝ. White. Green. ඊට පස්සේ ඉතින් අපි ගම්පල තිබ්බ තවත් පන්සලකට ගියා ලස්සන තොරණක් බලන්න. මට පන්සලේ නම නම් මතක නෑ. ඉතින් ඒකත් හරිම ලස්සන නිර්මාණයක්. ඔන්න ඉතින් මේ නිර්මාණ ටික තමයි ඉතින් අපි එදා බැලුවේ. ඉතින් ගොඩාක් දුර යන්න හම්බුනේ නෑ. ටිකක් රැත් වෙලා චුටි දෝනියක් නිදිමත හිටියේ. ඉතින් අපි තුන්දෙනාත් එක්ක මොන ඔය විදිහට තමයි වෙසක් පොය දවසේ හරි ලස්සනට හිතේ සැනසීමෙන් සතුටින් ගෙවලා ඉවර කරගත්තේ. ඉතින් එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න.